අද ඔයාලට අරගෙන එන්නේ ඕෆ් රෝඩ් ලුක් එක වගේම සැප පහසුව වගේ දේවල් එකම වාහනයකින් බලාපොරොත්තු වෙන අයට ගැළපෙන පවතින වාහන මිලත් එක්ක සංසන්දනය කරනකොට අඩු මිලත් වගේම අඩු වියදමක් වගේ වාසි ගොඩක් තියෙන වාහනයක් වෙන ඩයිහාට්සු ටෆ් මෝටර් රථය ගැන. ඒ වගේම ආරාධනා කරනවා ඔටෝසෝන් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඩයිහාට්සු කියන නම ගොඩක් දෙනා අහලා තිබුණත් ජපාන් මෝටර රථ සන්නාමයක් කියලා දැනගත්තත් ඩයිහාට්සු සමාගම ගැන ගොඩක් දෙනා දන්නේ නැහැ. ඩයිහාට්සු කියලා කියන්නේ 1907 ආරම්භ කරපු 1951 මාර්තු 1 වෙනිදා නිල වශයෙන් මෝටර රථ නිෂ්පාදකයෙකු විදිහට නම් කරපු 2016 වසරේ මුළු මුනින්ම ටොයෝටා මෝටර් කෝපරේෂන් යටතට පත් වුණු සමාගමක් වෙනවා. අද අපි මේ කතා කරන්න යන ඩයිහාට්සු ටෆ්ට් නව මෝටර් රථයන් 2020 ඉඳලා නිෂ්පාදනය වුණත් වසර කීපයකට පසුව තමයි ශ්‍රී ලංකාවට හඳුනලා දෙන්නේ. ටෆ් කියලා කියන්නේ බජට් කා එකක් වුණත් ක්‍රොස්ஓවර් ස්ටයිල් කේ කා ගණයට අයත් වාහනයක්. තවත් කෙනෙකුට ටෆ්ට් එක කුඩා හමර් රථයකට සමාන කරන්නත් පුළුවන්. ටෆ්ට් එකට සුසුකි හස්ලර් එකට වගේම බොක්සි ඩිසයින් එකක් තියෙන්නේ. බ්ලැක් බේස් හෙඩ්ලයිට් ඩිසයින් එකක් එක්ක LED හෙඩ්ලයිට්ස් දෙකක් ලැබෙනවා. විශේෂම කාරණාවක් වෙන්නේ වෙනත් වාහනවල දකින්නට නැති විදිහට ඩයිහාට්සු ලෝගෝ එකත් එක්ක මොඩල් එකේ නමත් සඳහන් කරලා තියෙනවා. නම වගේම ටෆ් ඕෆ් රෝඩ් ලුක් එකක් තමයි මේ වාහනේට තියෙන්නේ. ඒ වගේම ටෆ් එකට 2 ටෝන් කලර් මැචින් එකක් තියෙනවා. ඉස්සරහා බම්පර් එකත් එක්ක ඩිසයින් කරපු ෆොග් ලයිට්ස් දෙකක් ලැබෙනවා. තවත් විශේෂම කාරණාවක් වෙන්නේ ඉස්සරහා පස්ස දෙකේම ට්‍රිපල් LED සිග්නල් ලයිට් ඩිසයින් එකක් තියෙන්නේ. ඒ වගේම රියර් වයිපර් එකක් එක්ක වොෂර් එකක් ඩිසයින් කරලා තියෙනවා. විශාල බම්පර්ස්, හුඩ් රේලින්ග්ස් වගේ දේවල් නිසා වාහනයට යුනික් පෙනුමක් ලැබිලා තියෙනවා. ටෆ්ට් එකට 15 ඉන්ච් ඇලෝ වීල්ස් 4ක් තමයි ලැබෙන්නේ. ඒ වගේම කීලස් එන්ට්‍රි ඔප්ෂන් එකත් ටෆ්ට් එකට ලැබිලා තියෙනවා. මේ වාහනේට මොඩර්න් ඉන්ටීරියර් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. හස්ලර් එකේ ඉන්ටීරියර් ඩිසයින් එකට සමානකමක් තියෙනවා. කොහොම වුණත් එදිනෙදා පාවිච්චියට සුදුසු ප්‍රායෝගික ඉන්ටීරියර් ඩිසයින් එකක් තමයි ටෆ්ට් එකට තියෙන්නේ. ඩෑෂ්බෝඩ් ට්‍රේ එකක් වගේම සුපුරුදු කප් හෝල්ඩර්ස් දෙකක් දෙපැත්තේ ඩිසයින් කරලා තියෙනවා. සෙන්ටර් කන්සෝල් එකේ ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ප්‍රමාණයේ ග්ලව් බොක්ස් එකකුත් ටෆ්ට් එකට ලැබිලා තියෙනවා. සෙන්ටර් ආම් රෙස්ට් එක යටත් කුඩා ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. ඩෑෂ්බෝඩ් එකේ ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක බොහෝ දුරට හොඳයි. ඒ වගේම ඉස්සරහා පැසෙන්ජර්ස්ලට පහසුවෙන් මොබයිල් ෆෝන් එකක් charge කරගන්න පුළුවන් 12 වෝල්ට් power outlet එකක් AC knob එකට පහලින් ඩිසයින් කරලා තියෙනවා. Infotainment system එක විදිහට 7 inch display එකක් තියෙනවා. multi function steering wheel එකක් ටෆ්ට් එකට ලැබෙනවා. ඒකේ audio controls ලැබෙනවා. ඒ වගේම තමයි ටෆ්ට් X Turbo මාදිලියට cruise control option එක ලැබෙනවා. මීටර් කන්සෝල් එක විදිහට ඇනලොග් ස්පීඩෝමීටර් එකක්, ටැකෝමීටර් එකක් ලැබෙනවා. මැද තියෙන TFT ඩිස්ප්ලේ එකේ ටයිම් එක, ෆුවල් ලෙවල් එක, ඉන්ධන කාර්යක්ෂමතාවය, සාමාන්‍ය ඉන්ධන කාර්යක්ෂමතාවය, උෂ්ණත්වය වගේ දේවල් ඉන්ඩිකේට් කරනවා. ටාෆ්ට් එකේ ඩෑෂ්බෝඩ් එකට වගේම මීටර් කන්සෝල් එකටත් ඔරෙන්ජ් කලර් පාර්ට්ස් වගේම AC වෙන්ට්ස් වටේ තියෙන රින්ග්ස් නිසා වාහනේට අප්මාර්කට් ලුක් එකක් ඉන්ස්පයර් වෙලා තියෙනවා. ෆැබ්‍රික් සීට්ස් තමයි ලැබෙන්නේ. සීට්ස් කම්ෆර්ටබල් හොඳ හෝල්ඩ් එකක් තියෙනවා. ඒ වගේම සීට්ස් වලට මැනුවල් ඇඩ්ජස්ට්මන්ට්ස් තමයි තියෙන්නේ. ඩ්‍රයිවර් සීට් එකේ හයිට් ඇඩ්ජස්ට්මන්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ වාහනේ ඩ්‍රයිවර්ට හොඳ විසිබිලිටි එකක් තියෙනවා. අනිත් කාරණාව තමයි මේ වාහනේ ප්‍රමාණයෙන් ටිකක් කුඩා වුණත් විශාල වාහනයක් ඩ්‍රයිව් කරනවා වගේ ෆීල් එකක් තියෙනවා. ඉස්සරහා හොඳ ලෙග් ස්පේස් එකක්, හෙඩ් රූම් එකක් තියෙනවා. පිටිපස්සේ සීට්ස් වලටත් ඇඩ්ජස්ටබල් හෙඩ් රෙස්ට් දෙකක් ලැබෙනවා. සාමාන්‍යයෙන් වැගන් ආර් එකක සීට්ස් වලට සමාන සීට්ස් තමයි ටෆ්ට් එකක් තියෙන්නේ. මැද ෆ්ලෝ හම්ප් එකක් නැති නිසා 3 දෙනෙකුට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. ඉස්සරහා පස්ස දොරවල් වල බොටල් හෝල්ඩර්ස් වගේම ඩෝ පොකට්ස් ලැබිලා තියෙනවා. පිටිපස්සේ ඩෝ එක ඕපන් කරාම සාමාන්‍ය ප්‍රමාණයේ බූට් ස්පේස් එකක් තියෙනවා.
බූට් ක්ලිප් එකක් නැති තරම්. ඒ වගේම පිටිපස්සේ සීට්ස් ඉස්සරහට නැමුවාම සම්පූර්ණයෙන්ම ෆ්ලැට් විශාල බූට් ස්පේස් එකක් ලැබෙනවා. ඩයිහට්සු ටෆ්ට් එකේ පර්ෆෝමන්ස් ගැන කියනවා නම් ඩුවල් CVT ට්‍රාන්ස්මිෂන් එකක් එක්ක හෝස් පවර් 52ක 660cc 3 සිලින්ඩර් නැචරල් ඇස්පිරේටඩ් පෙට්‍රල් එන්ජින් එකක් වගේම හෝස් පවර් 64ක ටර්බෝ චාර්ජ් එන්ජින් මාදිලි දෙකක් මේ වාහනයට ලැබෙනවා. ඒ වගේම තමයි ටෆ්ට් එකට ඔටෝ බ්‍රේක්, අයිඩල් ස්ටොප් එකක්, ලේන් ඩිපාචර් වර්නින්ග්ස්, ට්‍රැක්ෂන් කන්ට්‍රෝල්, හිල් හෝල්ඩ් ඇසිස්ට්, පවර් ෂටර්, පවර් මිරර් වගේ ඔප්ෂන් සේරම ලැබෙනවා. ඒ වුණාට ටෆ්ට් එකට X, G, X ටර්බෝ කියලා මාදිලි 3ක් තියෙනවා. මාදිලියෙන් මාදිලියට මේ ඔප්ෂන් වල වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. ඒක නිසා මිලදී ගන්න කෙනෙක්ට මේ ඔප්ෂන්ස් පිළිබඳ හොයලා බලන්න පුළුවන්. මේ වාහනේ විශේෂම කාරණාව X Turbo කියන highest grade එකට sunroof option එක ලැබෙනවා. ඒක K කාගණයට අයත් වෙනත් වාහනවල දකින්නට නැති option එකක් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ටෆ්ට් එකේ සේෆ්ටි එක ගැන කියනවා නම් ටෆ්ට් එකට driver passenger airbags, ABS, EBD වගේ options ලැබෙනවා. මොනාෂ් යුනිවර්සිටි ඇක්සිඩන්ට් රිසර්ච් සෙන්ටර් එකේ 5 star safety rating එකකුත් ඩයිහට්සු ටෆ්ට් එකට ලැබිලා තියෙනවා. ටෆ්ට් එකේ ground clearance එක මිලිමීටර් 190ක්. ඒක ඕනිම රළු පාරක ගමන් කිරීමට තරම් හැකි උසක් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. ඒක නිසා ඉතින් රළු වඩගොඩලි තියෙන පාරක වුණත් පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව ඩයිහට්සු ටෆ්ට් එකට තියෙනවා. ටෆ්ට් එකේ turning radius එක මීටර් 4.8ක්. fuel tank capacity එක ලීටර් 30ක්. ඉන්ධන කාර්යක්ෂමතාවය ලීටරයට කිලෝමීටර් 15ත් 20ත් අතර කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් ශ්‍රී ලංකාවේ මාර්ගවලට එදිනෙදා ගමන් වලට වගේම දුර ගමන් වලටත් ඊටාම හොඳ කාලෝචිත තේරීමක් කියලා ඩයිහට්සු ටෆ්ට් එක හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වාහනේ මිල සම්බන්ධ දේවල් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. මීට කලින් කරපු රිවිව් වල වාහනවල මිල පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ රිවිව් එකට එකතු වුණු හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම තමයි අවසාන වශයෙන් මතක් කරනවා channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා කියලා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා ඔබට ආයුෂ බොහෝ වේවා. සුබ දවසක්.